ගෙදරක කෑම හදන අම්මා හරි බිරිඳ හරි තමයි දන්නේ ඒකේ සංකීර්ණ බව. දන්නවද මේ ගෙදර කෑම පිළියෙල කරන එක තුන් වේලක් කෑම හදනවා කියන එක මහ විශාල වැඩක්. ඒත් කෑම කණ්ඩ විතරක් බලන් ඉන්න බොහෝ වෙලාවට පිරිමි ඊළඟට දරුවන් මේ කෑම සකස් කරන එකේ අමාරුව අපහසුව එහි තියෙන සංකීර්ණ භාවය තේරුම් ගන්නේ නැහැ. ගෙදරක කෑම හදන අම්මා හරි බිරිඳ හරි තමයි දන්නේ ඒකේ සංකීර්ණ බව. ඒ සඳහා දවසකට දෙතුන් වතාවක් දඟලන එකේ තියෙන අමාරුව දන්නේ අම්මා හෝ බිරිඳ. ඒ තරම් අමාරුවෙන් කෑම සකස් කරලා පිළියෙල කරලා කන්න දුන්නාම ඒකෙත් ලුණු වැඩි, ලුණු අඩුයි, කෙස් ගහක් ආදී නොයෙකුත් ගැටලු ඉදිරිපත් කරමින් අම්මට හෝ බිරිඳට ඔයා දෝෂාරෝපණය කරනවා. මේක හරියටම තේරුම් ගන්න ඕන නම් දවස් 2ක් 3කට බාර ගන්න උදේට දවල්ට රැයට කෑම සකස් කරලා ගෙදර ඉන්න අයට සංග්‍රහ කරන්න. එතකොට පිරිමියට තේරෙයි කෑම හදන්න තියෙන අපහසුතාවය. කෑම හදලා ඉඳුල් පිඟන් තසින් මැදලා සුද්ධ කරලා පිරිසිදු කරන එක කුස්සිය පිළිවෙලට තියාගන්න කොච්චර අමාරුද කියලා දවස් 2කට කෑම හදන්න ගත්තොත් ඔයාලට තේරෙයි. මේවා අපි හිතේ තියෙන කතා කරන්න අකමැති කතාවට ලක් වෙන්නේ නැති ඇත්ත කරුණු සමාජයේ තියෙන. ඒ නිසා ගෙදර තුන් වේල කෑම සකස් කරන අම්මට හරි බිරිඳට හරි ලුණු ගෙඩියක් සුද්ධ කරලා පොල් ටිකක් ගාලා පිරිසිදු කරන්න උදව් කරලා කෑම බීම සකස් කරන්න කපන්න කොටන්න උදව් කරලා මේ කෑම සකස් කරනවා කියන බර ටිකක් ඒගොල්ලන්ට අඩු කරන්න පිරිමියෙක් වගේ ඔයා බිරිඳට හෝ අම්මට සහයෝගය දෙන්න කියලා මේ වීඩියෝවෙන් ඉල්ලනවා.